මේ පැත්තේ හොඳම බස් එක තියෙන්නේ මටනේ ආයේ. ඉතින් මේ බස් එකට ගහන්න බස් එකකුත් නැහැ. ඉතින් ආයේ මේ පැත්තේ ආයේ හොඳම සල්ලි තියෙන්නේ මට තමයි. ඉතින් ගැම්මට ආයි දම් රැකින බස් එක ආයේ හොයර එනවා හිටුටුක. හෙලෝ මේ කවුද කතා කරන්නේ? අයියා අපිට හයරයක් යන්න වෙයිද? මේ කොහෙද ලංගි? අපිට මේ අනුරාධපුරේ යන්න ඕනි. අනුරාධපුරේ නම් යන්න විදියක් නෑ නංගි. මට දැන් මේ දැනු ට්‍රිප් එකක් ආවම එකක් බාරගත්තා. හරි අයියේ. කනේ බලන් ඉතින් මේ කෝල් එනවා මේ ෆෝන් එක හරියන්නේ නැත්නම් මේක ඕෆ් කරලා දාන්නත් ඕනේ. හෙලෝ කවුද මේ කතා කරන්නේ? හෙලෝ මල්ලි මේ ඔයාලා දම්රජින අයිතිකාරයා? ඔව් මේ අපිට පොඩි ට්‍රිප් එකක් තියෙන රුවන් වැලිසෑ යන්න වගේ. මොකද කියන්නේ මල්ට එන්න බැයිද? බෑ අයියේ මම මේ ට්‍රිප් එකක් බාරගත්තා දැන්. හරි මල්ලි. බෑ අප්පා කරන්න මේ කෝල් එනවා මේ මගුල ඕෆ් කරලා දාන්න. හරි. මේ බස් එකේ ලයිට් එක පොඩ්ඩක් දාගෙන යන්න ඕනේ. බස් එක පොලිසියෙන්වත් අල්ලයි දන්නෙත් නැහැ. කෑලි බෑලි පොඩ්ඩක් වැඩි ගලවන්නත් ඕනේ. මෙච්චර අමාරුවෙන් කෑලි දාලා ගලවන්න පුළුවන් ද අප්පා? ඉතින් දන්නේ ඉස්සරහා පොලිසියේ. ඉතියොත් නම් බඩුම තමයි. යන්න ඕනේ ටක් ගාලා. අම්මට දුරු පොලිසියෙන්ද නෑනේ. යන්න ඕනේ ටක් ගාලා. අම්මට දුරු පොලිසියේ. අවුලන්නේ. එයා එන්නේ කෝල් එක අවුලන්නේ ඒක හින්දා යන්න ඕනේ ටක් ගාලා එහෙනම්. කෝල් එකනේ හම්බෝ යන්තම් බේරුණා. ඉස්සරහා නම් නැතුව ඇති ආයි. අර හන්දිය ගාව නම් ඉන්නවා නේද? හොප්පට සිරි හන්දිය ගාව. දැක්කේ නැද්ද දන්නේ? ෂේප් එකේ යන්න බලන්න. අම්මට සිරි අත දානවා යකෝ. බස් එක මෙතනින් නවත්තලා යන්න ඕනේ. සර් මේ ඇයි බස් එක නවත්තන්න කිව්වේ? ඕයි මේ තම්සිල වගේ උට දඩ ගහන්න ඕනි ඕයි. ඇයි සර් අර බස් එකේ පලනවා. ඕකෙන් ඔය සුදුවියා කඩයි ඕවල මිනිස්සුන්ට අනතුරක් වෙන්න පුළුවන්. නෑ සර් මේ මං මේ නෑ නෙමෙයි. ඔගේ කෑලි ගලවන්න ඕනි ඔගේ. අනේ සර් එහෙම කරන්න එපා සර්. මම මේක මගේ පුජ්‍යලික පාවිච්චියට ගන්නද? මොකද තමුසේ කිව්වේ තමුසේ මාට දැන් විහිළුවක් ගත්තා. තමුසේ මාව විහිළු කරගත්තද? අනේ නෑ සර්. මේ බස් එකේ අනේ සර් කෑලි ගලවන්න එපා සර්. බස් එකේ අනේ සර් නෑ තමුසේ කෑලි ගලවන්න ඕනේ. ගලවන්න ඔක්කොම ගිහිල්ලා. අනේ සර් ඔහොමින සර් තමුසට දඩයක් ගහනවා. මේ වගේ කරන එවුන්ට ලක්ෂ 50යි තමුසේගේ දඩේ. අනේ සර් ලක්ෂ 50ක් ගන්න බෑ මං ගාව මේ තියෙන්නේ ලක්ෂ 50. අනේ මේ තමුසේ ඇයි තමුසට උසාවි යන්න ඕනේද? නෑ සර් මේ හරි මං දෙන්න. අයියෝ දැන් ඉතින් මම අමුයි ගන්න එක්කෙසි. දැන් ඉතින් මුන්ට නොදීත් බෑනේ සල්ලි. අයියෝ දෙයියනේ මට වෙච්ච දෙයක්. බස් එකේ කෑලි ඔක්කොම ගලවන්නලු. ටක් ගාලා දැන් නම් ගෙදරවත් ගියා නම් හරි. ගරාජ්ජෙට ගිහලා බස් එක දාන්න ඕනේ. කෑලි ටික අයිය ගරාජ්ජේ අයියට ගල. අයියෝ බස් එක බැද්දුවා නේද? අයියෝ මල්ලි මොකද උනේ? ඔයාට අවුලක් නෑ නේද? නෑ මල්ලි අවුලක් නෑ. අවුලක් නැද්ද? අයියෝ තවත් එක කෙල්ල ගැව්වානේ බස් එක රෙද්ද. මොටක් ගාලා අපේ අම්මා සුබම දවසක්. අයියෝ මගේ බස් එකේ කෑලි ටික ගලවන්න උනානේ. දැන් ඉතින් මොකද කරන්නේ? ටක් ගාලා ගෙදර යන්න ඕනේ. අයියෝ මේ වාහනත් ඇවිල්ලා අප්පන මොළ වදයක් අප්පා. හම්බෝ මෙතන පොලිසිය කෙනෙක්. අවුලන්නේ යන. ටක් ගාලා යන්න ඕනේ ගෙදරට. අම්මටත් කියන්න එපා. ගරාජ්ජෙට දැම්මනම් හරි. බස් එක. අයියෝ ගරාජ්ජේ. අයියෝ බලන්නකො මට වෙච්ච එකක් මෙච්චර කාලයක් බස් එක මහන්සියෙන් හදාගෙන කෑලි ගලවන්න උනානේ. අයියෝ
අපරාධය අප්පා. අර ඉන්නේ ගරාජ් එකේ අයියා. අයියේ මේ අයියෝ ෂී. අයියේ මේ මගේ මේ බස් එකේ මේ කෑලි ටිකක් ගලව ගන්න පුළුවන් ද සුදු යකට. ඇයි මල්ලියට බැම්රජි බස් එකේ නේ බැම්රජි බස් එකේ අයිතිකාරයනේ. ඔව් අයියේ මොනවා කරන්නද ඉතින්. පොලිසියෙන් ගෑලි ගලවන කියලා ඉවන ලක්ෂ 50ක් දඩක් ගහුවා කියනවාකෝ. අයියෝ මල්ලිට වෙලා තියෙන වාර වැඩන්නේ. හරි අයියේ. එහෙනම් අයියේ නම් කෑලි ටික ගලවලා මට කතා කරනවද? හරි මල්ලි. අයියෝ. අයියෝ පොලිසිය මගේ බස් එකේ කෑලිත් ඔක්කොම ගැලවුවානේ ෂී. දැන් අතේ සල්ලිත් නෑ ලක්ෂ 50ක් දඩක් ගැහුවා. අනේ මම කලින් තිබ්බ හොඳම බස් එක දැන් කට්ටිය වීඩියෝ කරනවා කෝපි මාළකු දම් රැදිනගේ කිය. අයියෝ බස් එක මගේ දැන් හයරුත් එකක්වත් නෑ. කට්ටිය චාටර් කරන බස් එක ෂී. අම්මත් ඒ මන්දර කෑ ගහනවා දැන් මේ දවස් ටික අතේ සල්ලිත් නෑ. දැන් මොකද කරන්නේ පොඩි නිින්දක්වත් දානවද? හමුත් මෙලියප්පා. චුට්ටක් කියලා ඉඳලා යන්න ඕනි. පොට්ටින්න. එක්කම පොඩි හයර් එකක් සෙට් කරගන්න ගියා නම් හරි හන්දියේ පැත්තට. ෂී. හන්දියේ පැත්තටලා හයර් එකක් දාගන්න බලන්න ඕනි කොහොම හරි මට. හයර් එකක් කොහොම හරි සෙට් කරගත්තොත් මට පුළුවන් ආපහු බස් එක හදාගන්න. අයියෝ බස් එක වැදිනවත් එක්ක අප්පා ෂී. ටක්ගාලා ගිහලා හයර් එකක් දාගන්න බලන්න. අර නෙළුම් කුල්ල පැත්තේ තියනවා නේද හයර් දාන පොට් එකක්. නෙළුම් කුල්ල පැත්තේ ඉස්සරහ මිනිස්සු පොඩ්ඩක් ඉන්නවනේ. එතන ගිහලා දාගන්න හයර් එක. මේ මල්ලිවත් ඇයිද දන්නේ නෑ. අයියෝ නංගි නැද්ද හරි. මං හිතුවේ නංගි කියලා. ෂී. අයියෝ මේ වාහනකාරයෙක් කියලා මු වැලලෙන් අතර මේ බයික් කාරයා රෙද්ද. ටක්ගාලා බලන්න ඕනි. මෙන්න මෙතනින් බස් එකේ අයිස්ක්‍රීම් එකක් කන්නවත් යන්න ඕනි. අයිස්ක්‍රීම් එකක් කාලා යන්න ඕනි. ඒ ගංගාව අයිස්ක්‍රීම් කන්න සල්ලි නැද්ද මන් දන්නෙත් නෑ අප්පා. අයියෝ. බලන්න ඕනි අයිස්ක්‍රීම්. මං චොක්ලට් අයිස්ක්‍රීම් එකක්වත් කනවා. කෝ අයිස්ක්‍රීම් මාමා. අයිස්ක්‍රීම් මාමා අද නිවාඩුනේ. අද ඉරිදානේ ෂී. මල්ලි ආමට කවුරු හරි කතා කරාද? අර අයියාද යාවේ කැමරාවක් අතේ තියන් ඉන්නේ. යම් බලන්න. මල්ලි අයියේ ඔයා මට කතා කරාද? ඔව් අයියේ. ඔව් මල්ලි. අයියා මම්මි මල්ලිගේ බස් එකේ ෆොටෝ වගේක් ගහන ගමන් කිව්වාගේ අර දම් නැතින බස් එකේ නේද අර ලංකාවේ හොඳම බස් එක. ඔව් අයියේ. බලන්නකෝ අයියා අර පොලිසියෙන්මයි බස් එකේ කෑලි ගලවුවානේ. අපරාධේ මල්ලි. මම මේ ෆොටෝ ටිකක් ගන්න ආයේ දැන් බස් එක කැත වෙලා ඒක මල්ට කතා කරේ. හරි අයියේ. මල්ලිට මේ බස් එකෙන් කලින් එහෙම දවසකට හයර් කීයක් දවස් 4කටද හයර් කීයක් ආවා? කලින් නම් අයියේ මේක හොඳ බස් එකනේ. කලින් නම් ඉතින් අයියේ මට දවසකට මේ ඉන්න නෑ කෝල් එනවා 100ක් විතර දවසට. අම්මට සීමාලි. දැන් ඉතින් මල්ලිට කීයක් විතර කෝල් හයර් සෙට් එක කීයක් විතර? නෑ මල්ලි මේ මට වැරදුනා පොඩ්ඩක් මේ හයර් දැන් මල්ලිට කීයක් විතර සෙට් වෙනවද? දැන් නම් අයියේ දවසට දෙකක් විතර. හාපෝ මල්ලි ඊට අන්නාරේ CTV බස් වල හයර් දෙනවා. ඔව් ඉතින් අයියේ මොනවා කරන්නද? මල්ලිට හයර් සෙට් කරගෙන මම විදියක් කියන ආව බස් එක හදාගන්න. හායි කියන්න බෑ. මල්ලි ඔය පොඩක් කෑ ගහන්න අර අතන්ට ගිහිල්ලා කට්ටිය නගි. ඊට පස්සේ මල්ලිට පුළුවන් නග්ග ගන්න. ආපහු සල්ලි වාගෙන බස් එක හදාගන්න.
ඕනේ අයියේ හරි හරි මම නම් එහෙම කරන්න ටැන්ක්ස් අයියේ හරි මල්ලි යන්න ඕන ටක් ගාලා බස් එක්කවට ගිහිල්ලා අතන හෝල්ට් එකට දාගන්න ඕන බස් එක ගියා නම් හරි එතනට ටක් ගාලා ඊට පස්සේ මට පුළුවන් බස් එක ආපහු තිබ්බයි කියලා හයිටයක් එකෙන් සෙට් කරන අයියා කිව්වද එනවද බලමුකෝ අයියෝ මේකලෝ හප්පනවානේ මගුල එක්කෝ මම මේ මෙතන ඉඳන්වත් කෑ ගැහුවා නම් හරි එන්න කට්ටිය එන්න නැගන්න හොක කට්ටිය නැගගන්න අඩුවට කයර යනවා නැගගන්න අම්බෝ කිව්වා වගේම එනවා වගේ කට්ටිය ටක් ගාලා මේ ටික දාගෙන හයර් එකක් දාගන්නවා දැන් ඉතින් මේ කට්ටිය වක්සන්න ඕනේ ඕගොල්ලෝ කොහෙද නෙළුම්කුල්ල ගාවින්ද බයින්නේ හරි නෙළුම්කුල්ල ගාගෙන බෑ ගන්නකො නෙළුම්කුල්ල ගාවෙන් බෑ ගන්න මේක කොන්දොත්තර කට්ටේ සල්ලි ගන්න හරි මේ ඔය පිටිපස්සින් එක්කෙනාගෙන් සල්ලි ගන්න ඔය ඉස්කෝලේ කොල්ලෝ දෙන්නේ හරි අයියේ මේ පොඩ හයියෙන් එන්නේ පිටර පොලිසියෙන් ඉන්නවා හරි මල්ලි අයියෝ උතනින් ඔය හිමින් දාන්න ඔය වංගුවෙන් වාහන එනවා පොඩක් වැඩි හරි මල්ලි ආ දන්නවද මල්ලි මම බස් පුරුදු වෙන්න පදින්නේ නෑනේ ඔව් ඉතින් අයියේ නෙළුම්කුල ගාවින් බෑ ගන්න ටක් ගාලා නෙළුම්කුල ගාවින් ඊළඟ හෝල්ට් එකේ කෝකෝ කට්ටිය බෑ ගන්න අයියෝ අටි විතර බෑ ගන්න හරි ආයෙනම් යන් දැන් මට සල්ලිත් හම්බෙච්ච එකේ බස් එක ගරාජ් එකට දාලා තිබ්බ විදිහට ආපහු හදාගත්තා නම් හරි අලුත් ප්ලේන් එකක් එහෙම ගහලා නැත්තම් ආයි කෑලි කලවයි අයියට කියලා එන්න ඕනි ගරාජ් එකේ අයියට බස් එක හදලා දෙන්න කියලා අර මොකද්ද අර පොලිස් කාර්යය දෙන්න කියලා අම්මට හුදු අර ඉන්නේ අයියා අතන අයියට කියලා බලන්න ඕනි හදාගන්න දැන් හැබැයි අතේ සල්ලිත් නෑ කීයක්වත් අවුලක් නෑ මං අර හයර් කියලා සල්ලි හම්බුණානේ අයියේ මේ මයි බස් එක මට අලුත් ප්ලේන් එකක් එහෙම ගහලා ඒ කියන්නේ උඩින් මගේ මේ ලෝගෝ එක වගේ පොඩක් දාලා මට උඩින් පොඩක් නදී කියලා ගහලා නිකන් ලානිල් පාට වගේ බස් එක පොඩක් ප්ලේන් එකක් ගහලා පිට හදලා දෙන්න බෑයිද හරි මල්ලි ඊයේ නම් යන් හරි නම් අයියේ මං කවදාගේ දෙන්න ඕනේ මල්ලි එන්නකෝ සතියකින් විතර හරි එනම අයියේ යන්නම් දැන් අර අයියා බස් එක හදලා ඇතිද කොහෙද හෙලෝ අම්මට තිය අයියේ මම දැන් අයියව මතක් කරා විතර අයියේ බස් එක හැදුවද ඔව් මල්ලි අරන් යන්න එන්න හරි අයියේ මචං දනු කිය මම යනවා අපේ බස් එක හරි බා බෝක ආයි පොලිසියට අවුල කරනවා එහෙම නෙමෙයි හරි බං බස් එක ගේන්න යන්නත් ඕනි පියල් 50000ක් හම්බුණානේ දැන් මට බස් එක හදා ගන්න පුළුවන් තා හයර් එකේ මට නම් ඉවසිල්ලන්නේ බස් එක බලනකම් ටක් ගාලා යන්න ඕනි බස් එක අරන් එන්න අම්මට පින්නන්න ඕනි බස් එක අර ඉන්නේ අයියා මේ මගේ බස් එක කොයිද අර පීන මල්ලි අතන නිල් පාට බස් එක හරි අයියා නිල් පාට බස් එකක් කිව්වා බලමු ගිහිල්ලා ෂාර බස් එක කාගේද දන්නේ මේකේ ලස්සන වව් මේ වගේ බස් එකක් මටත් තියෙනවා නම් ෂාමරු අප්පා මට නෑනේ මේ වගේ බස් එකක් නිල් පාට බස් එකක් මේක වෙන්න බෑ අයියේ මේ අයියට කියලා බලන්න අයියේ මේමයි බස් එක්කෝ බස් එක නෑනේ අයියේ අර තින්නේ මල්ලි අනිත් බං පීස් බෝරු කියන්න එපා අයියේ මගේ බස් එක නෙමෙයි ඒක කොච්චර ලස්සන බස් එකක්ද ඒක තමයි බං ආබනන නම්බර් ප්ලේට් එක බලපන්කෝ බලමු අම්මට සිරි මගේ බස් එක මේ බස් එක ෂාල්
අයියා ලයිට් ටිකක්වත් දැම්මත් දන්නේ අයියේ ලයිට් දැම්මද අයියා බස් එකට ඔව් මල්ලි මේ මයි ගාන හරියයි අයියේ ගාන කීයද පියල් 45යි මල්ලි මල්ලි අයියාට 45නේ පාස් දාන්න ගන්න අනේ ටැන්ක්ස් මල්ලි අම්මට හුඩු දැන් මගේ ගෑම්මේ බස් එක ස්ටාර්ට් කරලා බලමු ගම්මක්කෑ ෂෝ මේක ස්ටාර්ට් උත් වෙන හැටි ඉන්දයිට් පිකප් එකක්වත් තිබ්බ නැහැ කලින් බස් එකේ මේකේ ලයිට් තියෙනවා කිව්ව නේද අයියා බලමු ලයිට් ආෂා වටේටම ලයිට් දාලා ලස්සන ෂෝක් අප්පා අම්මට පෙන්නන්න යන්න ඕනේ බස් එක ටක් ගාලා ගිහලා අම්මට පෙන්නන්න ඕනේ බස් එක ටක් ගාලා අම්මට පෙන්නලා එන්න ඕනේ මගේ බස් එක අම්මා නම් පුදුම වී බස් එක දැක්කා ආයි නම් පොලිසියෙන් අල්ලන්න නැති වෙයි අර පොලිස් අයියා දන්නේ මේ බස් එක දැන් මේ නිවාගේ කියලා මම පොඩ්ඩක් මේක රජයේ බස් එකක් විතරක් පොඩ්ඩක් හැදුවා දැන් ඉතින් ඒ අයියා රැවටි පොලිසිය මචං දනු කියා කොහොමද බස් එක අම්මට උඩු මරුවන් ඒකනේ මචං මං ගිලෙන්නම් හරි බා ටක්ගාල ගිහින් ඉන්න අර ඉන්න අයියා නේද තමයි බස් එකේ ෆොටෝ ගත්තා අයියේ මේ බස් එකේ ෆොටෝ එකක් ගන්නවද ඔව් මල්ලි හරි මල්ලි මං ගත්තා මල්ලි දැන් නම් බස් එක පාට්ටේ ඔව් අයියේ මේ බස් එක ආපහු මං හැදුවා අයියා ඉන්න තමයි අයියෝ මේ මුන් වැරලා ඉන්න හදනවා අම්මට කිව්වා අයියා සුපිරි හෝන් ටිකක් එහෙම දාලා හදලා අයියා අර පොලිස් කාලයට ඇන්නත් එක ඕන එකක් අල්ලන් යන්න අඩ මේ හොවි ආයිතර දානවා අනේ මේ පණයම්මා මේ යන්න ඔයියෝ ටංගාල යන්න ඕනි අම්මට පෙන්නලා එන්න ඕනේ බස් එක ටංගාල මට නම් අම්මට පෙන්නනකම් ඉවසිල්ලන්නේ අප්පා බස් එකේ අම්මේ අම්මට පෙන්නන්න ඕනි දැන් බස් එක අම්මා බස් එකක් ගෙනාවා අම්මද අනේ පුතේ මට එළියට එන්න දෙයක් නැහැ මගේ කකුල කැපිලා මං ජනලෙන් බලනවා අම්මේ මේ බලනවා බස් එක මරුද ෂා පුතේ ෂෝක් බස් එක ඒකනේ අම්මේ එහෙනම් අද රොච්චරයි මෙයාගේ තව ලස්සන කතා දාන්න මේ channel එක subscribe කරලා තියාගන්න එහෙනම් අපි ගියා